ඉතින් අද වීඩියෝ එක පටන් ගන්නෙම මම ඇඳගෙන ගියපු අවුට්ෆිට් එක පෙන්නලා කොහොම හරි මං හිතනවා ඔයාලා හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා. අද බෙදා ගන්න යන්නේ travel vlog එකක් වගේම day in my life vlog එකක්. ඉතින් මම කොහේ ගියත් හම්බෙන යාළුවන්ගෙන් එක්කෙනෙක් තමයි මං ඔයාලට පෙන්නුවේ. අද අපි ආවේ අපේ මල්ලිව ස්කෝලේට බාර දෙන්න. ඉතින් අපි දැන් මේ ඉන්නේ අපේ ලොකු නැන්දලාගේ ගෙදර. මට අද වීඩියෝ එකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දාන්න හිතුනේ නැහැ. මොකද මම අද පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. හැබැයි මට මේ vlog එක ඔයාලට ඉක්මනටම දෙන්න ඕනේ නිසා තමයි මම හිතුවේ මම මේ වීඩියෝ එක එඩිට් කරලා ඉක්මනටම ඔයාලට දානවා කියලා. එහෙනම් අපි යමු මල්ලිගේ ඉස්කෝලේට. හැබැයි මල්ලිගේ ඉස්කෝලේ ඇතුලේ නම් මම වීඩියෝස් ගොඩක් ගත්තේ නැහැ. ඉස්කෝලේට යන පාර විතරයි මම වීඩියෝස් ගත්තේ. ඉතින් මේ vlog එකේ තියෙන්නේ එහාට යනවා මෙහාට යනවා ඇවිදින වීඩියෝස් විතරයි. කොහොම හරි කමන්නේ. ඔයාලා මේ වීඩියෝ එකත් බලන්නකෝ. මේ වීඩියෝ එකෙම thank you කරන්න ඕනේ මං දාලා තිබ්බ පෝස්ට් එකට වෝට් කරපු හැමෝටම වගේම මට ඉස්කෝලේදී වගේම මට පර්සනලි හම්බ වෙලා මගේ බ්ලොග්ස් ලස්සනයි කියන යාළුවෝ හැමෝටමත් thank you so much. ඉතින් ඔයාලට ඔය දුරින් පේන්නේ අපේ මල්ලිගේ ඉස්කෝලේ. ඉතින් ඔහොම තමයි මම මල්ලිගේ ඉස්කෝලේ රෙකෝඩ් කරේ. මට ඇත්තටම කියනවා නම් ගිහිල්ලා vlog එකක් ගන්න අමතක වුණා. මම වීඩියෝ කර ඉද්දී මට ඒක කම්ප්ලීට් කරගන්න අමතක වුණා. කොහොම හරි පේනවා නේ දෙන්නට කයි එක ගහ මං ඉස්සරහෙන් යන්න දීලා මම මේ පිටිපස්සෙන් යන්නේ මට නිදහසේ මේ vlog එක කරන්න ඕනි නිසා. ඒ වැඩ ටික උදේම ඉවර කරලා ඉවර වෙලා අපි ආයෙත් ලොකුනලා ගෙදරට ආවා. ඉතින් ඔය තියෙන්නේ ඉස්සෙල්ලා අර වීඩියෝ එකේ පෙන්නපු මල් පැල වලින් මේ ගලවගත්ත මල් පැල ටිකක් අපේ අම්මා ඕකීඩ් පැල වගේක් ඒක නම් මට තමයි ඕන වෙලා තිබ්බේ. අපේ අම්මට ඕන වෙලා තිබ්බේ රතු පාට මලක් හැදෙන මොකක්ද මල් පැලයක් නම මතක නැහැ. කොහොම හරි ඉතින් දන්නවනේ අම්මලාගේ හැටි. කොහේ හරි ගියොත් පැලයක් අරගෙන තමයි ගෙදර එන්නේ. ඉතින් ඒ නිසා අද අපි දෙන්නත් ලොකුනලාගේ ගෙදරිනුත් පැල ටිකක් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් නොස්ටැල්ජික් මතක එකතු කරගත්ත වීඩියෝ එකක්. මට මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි මේ දේවල් මතක් වුණේ. මම මේ දේවල් කැප්ෂන්ස් විදිහට දාලා තියෙනවානේ. දැන් ඉතින් මම මේ යන්නේ බුලත් කඩන්න. ඊට පස්සේ අපි බුලත් වැල් වගේකුත් උස්සගෙන තමයි ගෙදරට ආවේ. යංකෝ අත්තම්මලාගේ ලොකුනලාගේ වත්තට බුලත් කඩන්න. ඔය තියෙන්නේ පෞරාණික ලිදක්. පේනෝ නේද ඒකේ ගැඹුර. ඇත්තටම කියනවා නම් ඉස්සර අපිව බය කරන්නේ ඔන්න ඔය ලිද ගැන කියලා තමයි. දැන් ඉතින් පේනවා ඇති මේ දෙන්න බුලත් කඩනවා. ඒ ඇස්සේ මට මේ ගාඩන් එකේදී දේ දුන්නකුත් හම්බෙලා. බලන්නකෝ ඔයාලට දේ දුන්න පේනවද කියලා. හරිම ලස්සනයි. ඇත්තටම කියනවා නම් මම ජීවත් වෙන්න ආසම විදිහට තමයි මේ ගාඩන් එක මේ ලොකු වත්ත. දැන් ඉතින් කඩාගත්ත බුලත් ටිකත් අරගෙන යන්කෝ අම්මට දෙන්න. ඉතින් මේවා කඩාගත්තේ අපේ ගෙදරට අරන් යන්න. ඊට පස්සේ අපේ ලොකුනා අපේ අම්මට බුලත් වල වගේකුත් දීලා තිබ්බා. දැන් මම හිතුවේ නම් එහෙට යනකම්ම මල්ලිගේ ඉස්කෝලේට බාර දීලා එහෙම අපි ආයි ගෙදරේ කියලා. හැබැයි අපි ගෙදර ආවේ නෑ. අපි ගියා අම්මලාගේ අම්මගේ ගෙදරේ කියන්නේ මගේ අනිත් අත්තම්මගේ ගෙදරත් අපි ගියා. එයාට බැංකුවට යන්න ඕනේ නිසා ඒ වැඩ ටික කරලා දෙන්නත් අපි අත්තම්මලාගේ ගෙදර ගියා. මට බෑනුඹේ මතකෙන් මිදෙන්න ආදරේ තව දැනෙන්න තව පාරක් වගේ හිතන්න අපි ආයේ අනේ අප්පා ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා බලනවා ඇති මම කරේ දවසම ඇවිදපු එකද කියලා. ඇවිදපු එක තමයි ඉතින් කරේ. ඒ නිසානේ මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. සෝරි මම මේක මේ කවුරුත් හිටපු නැති නිසා මේ මයික් ඔන් කරන්න කියලා තමයි හිටියේ. හැබැයි මට මයික් ඔන් කරන්න අමතක වුණා. දැන් ඉතින් ඔය යන්නේ අපේ ලොකුනලාගේ ගෙදර කාමරයක් ඇතුළට. ඔයාලත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්නයි මගේ අවුට්ෆිට් එක චෙක් කරන්නයි. පිස්සු නේද මට. ඔය ඉතින් මම ඔය චෙක් කරන්න ඔයාලට මගේ මූණ පේනවද කියලා. හැබැයි මූණ පේන්නේ නැහැ. අනේ මන් දන්නේ. ඒ වෙලාවේ මම මොනා කරාද කියලා. මම ඉතින් මගේ අවුට්ෆිට් එක ආයි දෙවෙනි වතාවටත් පෙන්නනවා. පිස්සුනේ.
කමක් නැහැ ඉතින් මේ පිස්සු වැඩත් බලාගෙන ඉන්න. ඒත් එක්කම කියන්න ඕනේ ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරනවද? කමෙන්ට්ස් දාන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක මං විසඳ ගන්නම්. හැබැයි මට දැම්මම නම් ඒ කමෙන්ට්ස් දාන්න බැරි ප්‍රශ්නේ මේව කරන්න, ඒ කියන්නේ විසඳන්න වෙන්නේ නැහැ. මොකද I'm sorry for that guys. අනේ ඉතින් අපි ගෙදර ආවට පස්සේ දැනගත්තේ මල්ලි ඉඳලා තියෙන්නේ මේ අපි අද මෙහෙ නවතින්න ආවා කියලා හිතලා. කොහොම හරි දවසක මෙහෙ නවතින්නත් යනවා. එදාටත් මම ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. මෙහෙ නංගි කෙනෙකුත් ඉන්නවා. එයා එක්කත් මම ඔයාලට vlog එකක් ගේන්නම්. ඒතර මට මතක ෂෙයා කරගන්නත් පුළුවන්. දැන් ඉතින් අපි දෙවෙනි තැනට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අපේ අත්තම්මලාගේ ගෙදරට. දැන් මම ඔය ඉන්නේ බැංකුවේ අත්තම්මගේ වැඩ ටික කරගෙන එනකම්. ඉතින් එතකන් වාඩි වෙලා මේ විදිහට පොඩි රෙකෝඩ් එකක් ගත්ත එක තමයි කරේ. බලමුකෝ ඊට පස්සේ අපි කොහෙද මේ යන්නේ කියලා. ආයෙත් පාරක් බැංකුවට ගිහින් ඇවිල්ලා අපි අත්තම්මලාගේ ගෙදරට තමයි යන්නේ. මම ඉස්සරහට ආවා, අම්මයි අත්තම්මයි පිටිපස්සෙන් එනවා. යමු මම ඔයාලට මේකේ නම් සවුන්ඩ්ස් ඔන් කරනවා. මොකද රිලවුන්ගේ හරි වඳුරෝන්ගේ හරි සද්දෙත් මේ vlog එකේ ඇහෙනවා. අන්තිමේදී අපි ආවා. ඉතින් දැන් ඇවිල්ලා මම හිතුවා අපි වේලස්නේ ගෙදරයි කියලා. නෑ ඉතින් දන්නවනේ උග කාලෙකින් නෙමෙයි. හැබැයි දවස් කීපයකට පස්සේ අත්තම්මලා ගෙදර ගියාම මට පරක්කු වෙලා අපි ගෙදර ආවට කමක් නෑ කියලා. අයි ඉතින් ඔයාලා මෙහෙ දැකලා තියෙනවනේ මගේ අවුරුදු vlogs වල. ඉතින් මේ තමයි කොහොම හරි මේ වීඩියෝස් දෙකක් මේ පැටලිලා ඔය ඉස්සෙල්ලම ගත්ත ෂොට් එක මම අත්තම්මලා ගෙදරට යද්දි ඒක මගේ අතින් ඩිලීට් වෙලා ඒක මගේ vlog එකේ අන්තිමට වැටුණා. ඉතින් ඒකත් බලන්නකෝ. හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කුඳුරලා ගියා. ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා. සිතින්නනේ පතන්නේ මායත් මගේම වෙන්න කියා. ඔයා රකින්න මාගේ ජීවිතේ. අපි අත්තම්මලා ගෙදර ආවා. එන්නකෝ අර යාළුවෙක් පෙන්නන්න මම මෙහෙ ආවම මම මෙයාත් එක්ක තමයි ඉන්නේ. ඒක කුලේ බලන්න දාලා. ඔයා මෑලව දැකලා තියෙනවා මම හිතන්නේ එකපාරක්. අවුරුදු vlog එකක දැකලා ඇති. මේ අපේ විහිණි. අපි දැන් සිය බලා කන ගමන් ඉන්නේ. So guys මෙන්න මෙච්චරයි මේ travel vlog එකේ include වෙන්නේ. මෙතනින් එහාට කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. Hope you guys are fine. We see you later. Goodbye.